ගිය රටත් ගොඩක්ම හොඳයි. ගිය ගෙදරත් ගොඩක් හොඳයි. ඉතින් නැවත සැරයක් මාතා ඒජන්සියෙම බහරෙන් යන්න හදන්නේ. හැම වෙලාවෙම කාන්තාවන්ගේ ජීවිතේ බර වැඩි. ඒකට හේතුව තමයි නිතරම හිතන් තමන්ගේ දරුවෝ ගැන, තමන්ගේ ෆැමිලි එක ගැන. ඒ කට්ටිය ජීවත් කරවන්නේ කොහොමද? ඒ කට්ටියගේ ජීවිතේ අනාගතේ සාර්ථක කරවන්නේ කොහොමද කියලා. ඒ බර නිසාම සමහර වෙලාවට කාන්තාව තීරණය කරනවා වැඩි වැටුපක් ලැබෙන, ඒ වැටුප ඉතුරු කරගන්න පුළුවන් තමන් කැමති රටකට ගිහිල්ලා සේවය කරන්න. සමහර වෙලාවට වෙන කවුරු හරි කියලා යාළුවෙක් වෙන්න පුළුවන්, නෑදෑයෙක් කියලා. එහෙම නැත්නම් තමන් විශ්වාස කරන ආයතනයක් කරා මෙහෙම යනවා. හැබැයි එහෙම යනකොට ලංකාවේ ගොඩක් අය විශ්වාසයෙන් තෝරා ගන්න, ඒ වගේම ගියාට පස්සෙත් රැක බලා ගන්න විශ්වාසනීය ආයතනයකට තිබෙන්නේ මාතා විදේශ රැකියා ආයතන කුරුණෑගල. අපි ඉන්නේ එතන. එතන ඉඳගෙන තමයි අපි මේ කතා බහ මේ විදිහට කරන්නේ. අපිත් එක්ක ඉන්නවා වෙනදා වගේම අද දවසේදී මාතා විදේශ රැකියා ආයතනය වෙනුවෙන් නදුනි. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම සමන්ති අයිබෝන්. නදුනි මම කැමතියි දැනගන්න මාතා විදේශ රැකියා ආයතනය දැන් වසර ගණනාවක් තිස්සේ ආදරණීය කාන්තාවන්, ඒ වගේම සමහර වෙලාවට වෙනස් රැකියා අවස්ථාවන් තියෙන පිරිමි පාර්ශවය විදේශගත කරනවා. එතකොට වැඩිපුරම ඉන්නේ මාතා විදේශ රැකියා ආයතන කාන්තාවන්. මේ අයගේ සුරක්ෂිතතාවය සම්බන්ධව, ආරක්ෂාව සම්බන්ධව කොයි විදිහටද වග කියන්නේ? වගකීම ස්ථිරයි. අපේ ආයතනය රට යන්න එන්නේ ගෙදර අරටුව. ජීවත් වැරදි නැහැනේ. මොකද එයා ඒ ගෙදර අම්මෙක් වෙන්න පුළුවන්, නැත්නම් සහෝදරියක් වෙන්න පුළුවන්, නැත්නම් දියණියක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ වගකීම ගෙදරක තියෙන්නේ ඒ ගෙදර ඉන්න පිරිමි පුද්ගලයාට. එතකොට එයා බලනවා මෙයාගේ ආරක්ෂාව මොන වගේද තියෙන්න ඕන කියලා. ඉතින් ඒ දේවල් එක්ක තමයි අපේ ආයතනයට යව බාර දෙන්නේ. ඒ බාර දුන්නාට පස්සේ එයා විශ්වාස කරනවා අපේ හරහා එයාගේ ආරක්ෂාව තියෙනවා කියලා. ඉතින් ඒ ආරක්ෂාව පතා ආපු කෙනෙක් පළවෙනි පාර විතරක් නෙමෙයි රට යන්නේ. එයා දෙතුන් වතාවක් අපේ ආයතනය හරහා රට යනවා. ඒ ආරක්ෂාව හින්දා, විශ්වාසයෙන් හින්දා. විශ්වාසයෙන් හින්දා, ආරක්ෂාව හින්දා රට යනවා. දැන් රට යනවා කියලා කිව්වහම එක රටකට විතරක් නෙමෙයි, රටවල් ගණනාවකට මාතා විදේශ රැකියා ආයතනය රැකියා අවස්ථාවන් සඳහා අපේ රටේ කාන්තාවන් යවනවා. මොන වගේ රටවල් වලටද යවන්නේ? අපේ මැද පෙරදිග රටවල් තියෙනවා. මැද පෙරදිග රටවල් ගත්තහම සෞදි, කුවේට්, බහරේන්, කටාර්, ඩුබයි. ඊට අමතරව සිංගප්පූර්, සයිප්‍රස්, රොමේනියා කියන රටවල් වලට අපේ ආයතනය හරහා විදේශගත වෙන්න පුළුවන්. හරි, දැන් කවුරු හරි කෙනෙක් විදේශගත වෙනවා නම් පළවෙනි පාර යනවා නම් එයාට පුහුණු වෙන්න ඕනද, භාෂාව දැනගන්න ඕනද, ඒ ක්‍රියාකලාපي දැනගන්න ඕනද? ඒ වගේ මොනවා හරි දේවල් ටිකක් තියෙනවද? ඔව්, අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ කියන්නේ විදේශ සේවා එකේ හරහා පුහුණුවක් එයාට අනිවාර්යයෙන්ම ගන්න ඕනේ දවස් 28ක. ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ එයාගේ પાස්පෝර්ට් එක. එතකොට પાස්පෝර්ට් ඇති කෙනෙක් වෙන්න පුළුවන්, නැති කෙනෙක් වෙන්න පුළුවන්. પાස්පෝර්ට් ඔෆිස් එක කොහෙද තියෙන්නේ කියලා දන්නේවත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කෙනාගේ ෆස්ට් ටයිම් රට යන කෙනාගේ විදේශ ගමනට අවශ්‍ය සියලුම දේවල් මුල් අඩිතාලමේ ඉඳන් හැමදේම අපේ ආයතනය හරහා නොමිලේ කරගන්න පුළුවන් මැද පෙරදිග රටකට යනවා නම්. දැන් මේ වගේ පාස්පෝර්ට් එක, වීසා එක, ටිකට් එක, මේ හැමදේම සියල්ලක්ම සංවිධානය කරලා ඒ රට යන කෙනාව පහසුවෙන් රටකට යවනවා. කිසිම වියදමක් දරන්න ඕනේ නෑ ඒ කෙනා. නොමිලේ තමයි මේ සියල්ලක් සිද්ධ වෙන්නේ. දැන් මේ ඉන්නේ අපේ නිලුගා සමන්ති. කොහෙද ගෙවල්? පුත්තලම මදුරන් කුලිය. හරි. පවුලේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි දුවයි මායි. හරි. මීට කලින් රට ගිහිල්ලා තියෙනවද? ඔව්, රටවල් 5කටම ගිහිල්ලා තියෙනවා. රටවල් 5කට ගිහිල්ලා තියෙනවා. කොහෙද කියන්නකෝ? ලෙබනන් ගියා, කුවේට් ගියා, සෞදි ගියා, කටාර් ගියා, බහරේන් ගියා. එතකොට දැන් මේ මාතා විදේශ රැකියා ආයතනයෙන් කොයි රටටද ගියේ? බහරේන් එකට ගියේ. ගිය රටත් ගොඩක්ම හොඳයි. ගිය ගෙදරත් ගොඩක් හොඳයි. ඉතින් නැවත සැරයක් මාතා ඒජන්සියෙම බහරේන් යන්න හදන්නේ. හරි. එතකොට බහරේන් යන්න කලින් රටවල් කීපයකට ගිහිල්ලා තියෙනවනේ. හරි. එතකොට මේ රටවල් 4කට ගිහිල්ලා එකපාරටම මාතා විදේශ රැකියා ආයතනය විශ්වාසනීය ආයතනයක්, හොඳ තැනක් කියලා හිතලා එන්න හේතුනේ කොහොමද? ටීවී එකේ නිතරම ඇඩ් යනවා මාතා ඒජන්සිය හොඳයි කියලා. ගිය අය සමහර අය ඇඩ් දානවා. ෆෝන් නම්බරය අරගෙන ටීවී එකෙන් තමයි අරගෙන කතා කරලා ආවේ මාතා ඒජන්සියට. ආවට පස්සේ දැන් තමයි තේරෙන්නේ මාතකින්ම තමයි අය යන්න ඕන කියලා. ඇත්තටම අම්මා කෙනෙක් වගේ ගොඩාක් හොඳ ඒජන්සියක්. පුදුම විශ්වාසයක් තියෙන්නේ. ගියාමත් හොයලා බැලුවා. කියාපු විදිහටම ගිය තැනටත් දැම්මා. හරිම හොඳ ඒජන්සියක්. හරි. දැන් එතකොට දැන් මේ කියාපු විදියට ඒ තැනටම දැම්මා.
ඉතින් ඒ කොහොමද මේ සම්බන්ධතාවයක් හදලා දෙනවද නැත්නම් සමහර අය ගියාට පස්සේ දන්නේ අනේ මෙහෙන් කියනවා මෙතෙන් තමයි යවන්නේ අතෙන් තමයි යවන්නේ කියලා. ගියාට පස්සේ තමයි දන්නේ ආ නේ මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. පීලාසනි කොහොමද දැනගන්නේ? ඒක මෙතනින් අපිට කැමති විදිහට කියන්න පුළුවන්. දැන් එහෙ රටවල් වල බබාලා නැති තැන් ගෙදරක් හොයලා දෙන්න කිව්වොත් දැන් ඇත්තටම මම එහෙම තැනක් කිව්වා මට බබාලා නැති ගෙදරක් හොයලා දෙන්න. ඊට පස්සේ ඒ විදිහටම ගෙදරක් හොයලා එහෙ මැඩම් කතා කරා මං එක්ක. කතා කරලා ගෙදර ඉන්න පවුලේ ගාන කිව්වා. විස්තර කියලා ඉක්මනින් මේස එකක් තෙව්වා. කොහොම හරි මාසයක් ඇතුළත යන්නත් පුළුවන් වුණා. මාසයක් ඇතුළත යන්න පුළුවන් වුණා. කොහෙද තැන කියලා කතා කළා. ඒ ගෙදර අයිතිකාර කාන්තාව කතා කළා. මේ කනෙක්ෂන් එක හැදුවා. ඊට පස්සේ විශ්වාසය ගොඩ නැගුවා. ඊට පස්සේ මාසෙකින් ඒ රටට ගිහිල්ලා සුපුරුදු පරිදි රාජකාරී කටයුතු කරන් තියෙන්නේ. දැන් මීට කලිනුත් වැඩ කළා යන ගෙදරක බහරයින් වලම අපිට කියන්නේ පරිසරය සම්බන්ධව කොහොමද? දැන් ලංකාවේ අය ඉන්නවා. එතකොට එහි වැඩ කටයුතු කරන්න තියෙනවා. එතකොට දැන් එහි වැඩ කරනකොට පරිසරය හොඳ වෙන්න ඕනේ. අය සලකන්න ඕන. කොහොමද මේ හම්බෙච්ච තැන? මොකද මාතා විදේශ රැකියා ආයතනයේ වග කියලා තියෙන විශ්වාසයෙන් යවලා තියෙන්නේ. අපිට කියන්නකො. ඒ ගිය ගෙදර ගොඩක් හොඳයි. මගේ අම්මා වගේ ගෙදර මැඩම් කෑම බීම අපේ ලංකාවේ විදිහට මම උයලා යාලටත් කන්න දුන්නේ. ඊට පස්සේ යාලටත් ඕන උනේම මගේ ලංකාවේ කෑම. අවුරුදු 2යි මාස 10ක් හිටියා. ඉතින් එයාලා මාව පවුල කෙනෙක් විදිහට තමයි පිළිගත්තේ. දැනටත් එන්න කියලා කෝල් කරනවා. තවටත් මැසේජ් තියෙනවා ෆෝන් එකේ. ඉතින් හොඳයි මම තමයි කඩේ බඩු ගේන්න කරන්න යන්නේ. එයා මැඩම් මගේ ගතේ තමයි පාලනේ ගෙදර. ඇත්තටම ගොඩාක් හොඳ ගෙදරක් කියන්න වචන නෑ මට. මෙහෙ ඉන්නකොට මෙහෙ පාලනේ තිබ්බේ නිලුකගේ අතේ. එහෙ ගෙදර ගියාම බහරේන් වල එහෙ පාලනේ තිබ්බේ නිලුකගේ අතේ. දැන් අලුත් ගෙදරකට යනවා අපි කතා වහන්න සූදානම්. ඊට මාස 3-4කට පස්සේ ගියාට පස්සේ එහෙ ගෙදර පාලනේ නිලුක අතර ගන්නවා කියලා අපි දන්නවා. ඒ කියන්නේ පාලනය අතර ගන්නවා කියලා කියන්නේ සතුටින් වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙනවා. නිදහස නිර්මාණය වෙනවා. එතකොට තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු හීන සියල්ලක්ම සතුටු කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක තමයි මේ කියන්නේ. ඒක නිසා නිලුකගේ ජීවිතේ වාසනාවන්ත වුණා වගේ ඔබේ ජීවිතෙත් වාසනාවන්ත කරගන්නවා. නිලුක ජීවිතේට ලැබීම ලැබුණා වගේ ඔබේ ජීවිතයට ලැබීමක් එක්කාසු කරගන්නවා නම් ඔබ මාතා විදේශ රැකියා ආයතනය තමයි තෝරගන්න ඕනේ. එහෙම නේ නිලුක? එහෙමයි. මට වාසනාව ගෙනත් දුන්නේ මාතා ඒජන්සිය. ඇත්තටම රට යනවා නම් යන්න ඕනේ මාතා ඒජන්සියෙම විතරයි. එච්චරටම හොඳයි. අපි ගිහිල්ලා අපේ පවුලයත් එක්ක වගේ ජීවත් වෙන්න පුළුවන් හොඳම තැන් බලලා තමයි ගන්න. මට කියන්න තියෙන්නේ එච්චරයි. මාතා ඒජන්සිය තරම් විශ්වාස කෙනෙක් තවත් නැහැ. ඒ විශ්වාසය තමයි මේ විදිහට ගොඩනගාගෙන අවුරුදු ගාණක් මාතා විදේශ රැකියා ආයතනය ඇවිල්ලා තියෙන්නේ. නඳුනේ දැන් මේ නිලුක කතා කරනකොට කිව්වා මේ පළවෙනි 4 පාරම රට ගිහිල්ලා තියෙන්නේ සබ් කෙනෙක් කරහා මොකක්ද එකක් කිව්වා කෝඩිනේටර් කෙනෙක් කරහා. ඒතර දැන් මේ මාතා විදේශ රැකියා ආයතනයේ ලංකාව වටේ මෙහෙම කෝඩිනේටර්ස්ලා ඉන්නවද? නැහැ. ඇයි ඒක අපිට ඒ කට්ටිය අරහා අපේ ආයතනයේ විශ්වාසය ඇති කරන්න බෑ. ඒක වෙලා තියෙන්නේ දැන් අපේ ආයතනයේට කස්ටමර් කෙනෙක් හොයාගෙන එනවා. ආයතනයට රට යන්න කාන්තාවක් එනවා. එතකොට එයා වෙන කෙනෙක් කරහා සම්බන්ධ වුණොත් දැන් කිව්වොත් එහෙම වෙන කෙනෙක් නංගි ඔයා එන්න මම ඔයාට අපේ හොඳ තැනක් හොයලා දෙන්නම්. මේ ඔයා එන්න කියන්න කියලා එයාගේ પાස්පෝර්ට් එකත් ඉල්ලගෙන යනවා. එතකොට ගිහිල්ලා සමහර විට යන කාන්තාව දන්නේ නැහැ ආ යන්නේ කොතනද? මොන ඒජන්සි එකකටද යන්නේ? එතකොට මෙයා කවුද? ඒකින්ද මන්ද මොකුත් දන්නේ නැහැ. අනිත් එක සල්ලි ගන්නවද නැද්ද කියලා දන්නේ. සමහර කෙනෙක් සබ්ලහක් කරන්නෙම වෙන ඒජන්සි වලට විකුණලා සල්ලි ගන්න එකම තමයි. ඉතින් ඇයි කාගේවත් විකුණුම් භාණ්ඩයක් වෙන්නේ? නේද? මෙයා යන්නේ එයාට නැති බැරිකමට. එයාගේ ජීවිතේ අරමුණකට යන්න තමයි එයා ඒ ගමන සූදානම් වෙන්නේ. එහෙම යන කෙනෙක්ට එයා විකුණුම් භාණ්ඩයක් වෙන්න අවශ්‍ය නැහැ. එතකොට එයාගේ විශ්වාසය ඇතිකරන්න අපි කරන්නේ එයාම තමයි අපේ ආයතනය හොයාගෙන ඉන්නේ. එතකොට එයාට ඒ විශ්වාසය ඇති වෙනවා කියන්නේ කොයිම වෙලාවකවත් බය වෙන්න දෙයක් නැහැ. රට ගියාට පස්සේ සබ්ලා කවුරුත් නැහැනේ එයාගේ ප්‍රශ්න ගැටලු විසඳන්න. එයාගේ විශ්වාසය ඇති කරන්න සබ්ලා නැහැ. එනකොට අපේ ආයතනය හරහා රට යන ඕනම කෙනෙක්ට අපි ඕනම වෙලාවක ඉන්නවා. ඒ විතරක් නෙමෙයි දැන් මිස් තෝරගෙන තියෙන්නේ බහරෙන් රටට යන්න. එතකොට අපේ බහරෙන් වල ඉන්නේ මාතා එකේම ශාඛාවක වැඩ කරන පිරිසක්. එතකොට අපි වගේම සිංහල කතා කරන ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් කියන්න පුළුවන් විසඳන්න පුළුවන් කට්ටියක් අපේ ආයතනය හරහා යොමු කරලා තියෙනවා. ඉතින් ඒක වෙන කාටවත් කරන්න බෑ. ඉතින් ඒ තැනට යන්න පුළුවන් මාතා එකෙන් ගියොත්ම විතරයි. ඒක තමයි අපි කියන්නේ ඩිරෙක්ට් තමයි මේ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ.
වෙන කවුරුත් අතරමැදියෝ නෑ. ජෙනුවින් තමයි සේරම වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා පාස්පෝර්ට් එකේ ඉඳලා වීසා එකේ ඉඳලා ටිකට් එක වෙනකන් සියලු කාරණා ඉටු කරලා දෙනවා. සහ ට්‍රේනින් එකක් දෙනවා. එහි ගිහලා කොයි විදිහටද ඉන්න ඕන කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි මුලින්ම ගෙදර හොයලා දීලා ඒ ගෙදර වටපිටාව කතා බහ කරලා ඊට පස්සේ එහෙ ඉන්න අය සම්බන්ධ කරනවා. මේ සියල්ලක්ම විශ්වාසනීය ගොඩනැගීමක්. ඒක නිසා තමයි අපි ඔබට කියන්නේ මුළු රටේමයි විශ්වාසයෙන් රට යන තැන තමයි මාතා විදේශ රැකියා ආයතනයේ කුරුණෑගල රකින්නේ මවක් වගේ. ඒ නිසා ඔබටත් පුළුවන් ඔබේ ජීවිතය ලස්සන කරගන්න, හීන ඉටු කරගන්න මාතා විදේශ රැකියා ආයතනයට එන්න.